කවදාවත් රිස්කයක් ගන්න බය වෙන්න එපා. මොකද රිස්කයක් ගත්තේ නැත්තම් නෝගේන් නේද? අපිට රිස්කයක් ලයිෆේ ගන්න වෙනවා, අපිට ස්ටෙප් එකක් ඉස්සරහට යනවා. මොකද මම ආයෙත් කියන අර හැම එක්කෙනාම කියන ඒවා අහනවට වැඩිය ඔයගොල්ලෝ තනිය රිසර්ච් කරන්න. රිසර්ච් කරලා ඉවරලා බලන්න මොකද්ද ඔයගොල්ලන්ට ගැලපෙන්නේ, ඔයගොල්ලෝ මොකක්ද මොනවාගේ ඩිසිෂන් එකකටද ඔයගොල්ලෝ යන්න ඕනේ. මොකද මම කරන එක මම ඩිසිෂන් තනියෙන් ගන්න කාලේ මම කවුරුත් හිටියේ නැහැ. ඔගේ අම්මයි තාත්තයි ඔගේ පවුලේ කට්ටිය හිටියා. ඒත් ඒගොල්ලොත් බයයි මොනවා නැතුණත් මොකද මොනවුණත් ළමයින්ගේ අනාගතයක්. බැරි වෙලාවත් මොනවා ඉන්නොත් බැරි වෙලාවත් කියන එක අපිට එනවා. ඒක අපි මිනිස්සු අපි හැටි. බට් කමන්න හොඳ විෂන් එකක් තියෙනවා ඉස්සරහට. කොහොමද හොඳ පාත් එකක් තියනවා නම් මෙහෙම කරන්න ඕනේ කියලා ගෝල් එකක් තියනවා නම් ඒවා ඉතින් රිස්ක් කියන ඒවා ඒගොල්ලන්ට නිකන් just අර just part of the day එච්චරයි. ඒක පොඩි chapter එකක් විතරයි. that's all.